කතානායකතුමනි දැන් ඔඩිටර් ජෙනරල් එකේ දැන් පුරප්පාඩුවක් ඇති වෙලා තියෙනවා. දැන් මොකද්ද මේ ආණ්ඩුව කිව්වේ? ආණ්ඩුව කිව්වා රාජ්‍ය සේවයේ පුරප්පාඩු ඇති වුණාම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. කුසලතා අනුව, දක්ෂතා අනුව, අධ්‍යක්ීම් අනුව තමයි අපි පත්වීම් දෙන්නේ. දේශපාලන පත්වීම් දෙන්නේ නැහැයි කියලා කිව්වා. දැන් කාවද ඔඩිටර් ජෙනරල් හැටියට ගේන්න යන්නේ? අර පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ ඉන්න අධ්‍යක්ෂකවරයෙක්ව අවුරුදු 5 එයාට ඔඩිටින් එක්ස්පීරියන්ස් එක තියෙන්නේ. එයාව ගේන්න හදනවා ඔඩිටර් ජෙනරල් හැටියට. දැන් මේකද තමුන්නාන්සලා රාජ්‍ය සේවයට දුන්න පොරොන්දුව. ඉතින් ඕකද සිස්ටම් චේන්ජ් එක. අධ්‍යක්ීම් නැති එක්කෙනෙක් ජනාධිපතිතුමාගේ බැජ් එකට පල්ලෙහා බැජ් එකේ හිටපු කැලණිය කැම්පස් එකේ හිටපු එක්කෙනෙක් ගේන්න හදනවා. ඔය සිස්ටම් එක තමයි කලින් හිටපු අයත් කරේ. ඉතින් කලින් හිටපු කට්ටිය ඔහොම කරෙත් නෑ මං හිතන්නේ. ඔච්චර පල්ලෙහාට වැටුන්නේ නෑ කලින් හිටපු කට්ටිය. ඒගොල්ලොත් කරා. නමුත් ඔය තරම් පල්ලෙහාට වැටුන්නේ නෑ. දැන් ඔබතුමාලා සම්පූර්ණයෙන්ම ජනමතයක් අරගෙන ඒ ජනමතයට හාත්පසින්ම වෙනස් තීන්දුවනේ ගන්නෙ. ඔඩිටර් ජෙනරල් දෙපාර්තමේන්තුවේ නැද්ද අධ්‍යක්ීම් තියෙන උදවිය? ඊළඟට ඉන්න ජ්‍යෙෂ්ඨයෝ නැද්ද? පෙට්‍රෝලියම් එකේ මේ ඩිරෙක්ටර් කෙනෙක්ව ගෙනල්ලා දාන්නේ ඔඩිටර් ජෙනරල් හැටියට. මොකද්ද මේ වීලුව? දැන් අපේ නියෝජ්‍ය ඇමතිවරයා මේ කොළඹ නගර සභාව ගැන කතා කරා. කතා කරලා කිව්වා හොඳ වචනයකුත් කිව්වා මේ සුන්බුන්. දැන් සුන්බුන් එකතු කරන්න යන්නේ කවුද? දැන් කවුද මේ සුන්බුන් කෑලි ටික ජනාධිපතිතුමාගේ කාර්යාලයට ගෙනාවේ? කවුද මේ සුන්බුන් අයගේ ගෙවල් වලට යන්නේ? කවුද කියලා ගෙවල් වලට ගිහිල්ලා කිව්වේ අපි අර කොමිටියේගේ සභාපතිකම දෙන්නා මේ කොමිටියේගේ සභාපතිකම දෙන්නා අපිට නගරාධිපති වෙන්න ඡන්දෙ දෙන්න කියලා කවුද කතා කරේ? ඔබතුමාලා තමයි කතා කරේ. දැන් සුන්බුන් කියලා ඔබතුමාලා කියන ටිකනේ ඊයේ ජනාධිපතිතුමා පෙරේදා පැලවත්තට ගෙනාවේ. ඒ තමයි සුන්බුන් කියලා කියන්නේ එක එක മന്ത്രി දෙන්නා ඉන්න අය. ඉතින් ඒගොල්ලෝ ගෙනාලා ජනාධිපතිතුමා සහයෝගය ඉල්ලුවානේ. ඊළඟට කිව්වා අර නගරාධිපතිතුමා අපේ පැරදුනේ මේ පොඩි ළමයෙක්ට කියලා මේ මෙච්චර කියලා මට මතකයි මේ අතත් පෙන්නවා මෙච්චර කියලා. ජනාධිපතිතුමාත් කිව්වා පොඩි ළමයෙක් කියලා. පොඩි ළමෙන් නෙමෙයි. පාසල් යන දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් අවුරුදු 39. ඒකත් බොරුවක් කිව්වේ. පරාදයි. ඒක ගැන අපි වාදයක් නැහැනේ. තමුන්නාන්සලා ඒකත් බොරුනේ කිව්වේ. ඒකත් වචනේ. ඕ මේ පොඩි කියලා කියන්නේ අවුරුදු 18න් පල්ලෙහා වෙන්න බෑ. මොකද නිර්ණායක ජනතා විමුක්ති පෙරමුණේ නිර්ණායකයේ පොඩි කියන්නේ අවුරුදු 40න් පල්ලෙහාද මම දන්නේ නැහැ. නමුත් ලෝක නිර්ණායකයා නම් අවුරුදු 18ට අඩු වෙන්න ඕනේ. නේද? ජනතා විමුක්ති පෙරමුණේ නිර්ණායකයෙක් දන්නේ නැහැ පොඩි කියලා මේ අතිමුත් පෙන්වනවා මෙච්චර සයිස් කියලා. ඔය අර පොඩි ළමයෙක්ව ළමා අපචාර වලට කරලා මිය ගියා. ඒ ළමයාට තාම සාධාරණත්වයේ ඉෂ්ට උනේ නැහැ. තමුන්නාන්සලාගේ සංවිධායකතුමාට විරුද්ධව පොලිසියේ පැමිණිලි තියෙනවා. අම්මගේ පැමිණිලි තියෙනවා. තාම යාවත් තරම් ගොඩ ගත්තේ නැහැ. අන්න අර පාසල් ළමයා ඒ ළමයාට කරපු ළමා අපචාරයෙන්ද ඒ ළමයා ඒ හිංසනයෙන් සියදිවි හානි කරගත්තා. අන්න පොඩි ළමයි. ඒ පොඩි ළමයි ගැන නෙමෙයි කතා කරන්නේ මේ අවුරුදු 39ක ඉස්කෝලේ යන ළමයි ඉන්න අම්මා කෙනෙක් ගෑවිලා කියනවා පොඩි කියලා. ඉතින් මම දන්නේ නැහැ එතුමාලා කොහොමද මේ පොඩි එක නිර්ණායක කරේ.